දී ඇති පරිපථයේ x සහ y අතර සමග ප්‍රතිරෝධය. x සහ y අතර සමග ප්‍රතිරෝධය. x පොයින්ට් එක මෙතන y පොයින්ට් එක මෙතන. එතකොට මෙන්න මේ දෙක ගැන මොකද කියන්නේ? ඔය දෙක සමාන්තරගතයි. ඊට පස්සේ මේ දෙක මේ ශ්‍රේණිගතයි. ඊට පස්සේ මේ දෙක ඒ දෙක ශ්‍රේණිගතයි. ඊට පස්සේ ඔය ටික අපි ආයෙ ඇඳගමු. මෙතන තනි එකක් දාගන්න පුළුවන්. එතකොට 1.2යි 1.8යි කියන්නේ 3යි. ඊපස්සේ මෙතන 4යි 2යි 6යි නේ. මෙතන 2යි මෙතන 4යි. මෙතන 3.6ක් තියෙනවා. ඊට පස්සේ බලන්නකො මෙන්න මේ 2 බෙදීම 3යි 4 බෙදීම 6යි. මෙතන 4 තියෙනවා. 4 බෙදීම 6යි. 4 බෙදීම 6 කියන්නේ 2 බෙදීම 3යි. එතකොට ඒ අනුපාත සමානයි. එතකොට විට්සන් බ්‍රිජ් එක නේ. විට්සන් සේතුව. එතකොට මේ මැද ප්‍රතිරෝධය අයින් කළා දාන්න පුළුවන්. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ මේ ටික මේ දෙක සමාන්තරගතයි. එතකොට උතන තනි එකක් දාන්න පුළුවන් 6ක එකක්. ඊට පස්සේ මේ දෙකත් සමාන්තරගතයි. එතන 9ක් දාන්න පුළුවන්. එතකොට මේ xy පොයින්ට් දෙක මෙහෙම. එතකොට මේ දෙක සමාන්තරගතින්ද 6 වැඩි කිරීම 9 6 ධන 9 කියන්නේ 54යි 15යි. ඔක තුනෙන් බෙදා ගන්න පුළුවන් ලේසියෙන් ඉස්සෙල්ලා. 3 වරක් මෙතන 2යි 3 වරක් 5යි එන්නේ. 18 බෙදීම 5 3.6යි නේද? දෙවෙනි උත්තරේ